මොකෝ තාමනිදිද? අනේ අපේ කොල්ලන් හෙන තරමක්. ඊයෙන් ආන් හරි අර රෙදි ටික හොදනවා. මොකද්ද අප්පා ගෑනුනාම උහුම නිදියන්නේ. අනේ ඒකට අපේ කාලේ. එලෝ පුතේ. අද තුඹ යන්නේ? අනේ මොකෝ අර කියන්න බැරිද? අසනීප වෙලා. පොඩි අසනීපයක් ඇතුළත කොහොමද බදාගෙන පුදියනද බං? ඒකට අපේ කාලේ. මම උඹලා තුන් දෙනාවත් බලාගෙන ගෙදර වැඩත් කරගෙන තාත්තගේ වැඩත් කරා. අනේ අම්මේ මේවා තමයි කියන්නේ අපුද්දාස කාලේ ලපුත් තිත්තයිරාවේ කියලා. කෝල් එකක්. හලෝ දුවේ. පොඩි දුවේ. ඉතින් කොහොමද? සනීප නෑ? ඒ මොකෝ? කකුල කුඹියක් කෑවා? ආත්තේ. අනේ ඉතින් මේ ගෙදර වැඩේම කරන්න යන්න එපා. පුතාට ඉතින් හොදනවද? දවල් ටිව්වෙත් නෑ. අප්පුච්චි පුතාට කියන වියා ගන්න. ඉව්වද? අනේ ඉතින් රත්තරන් පුතෙක් අපිට ඉන්නේ ඒකනේ කියන්නේ. මේ කකුල බිම තියලා බහින්නවත් එපා. මොකද කුඹිය කියලා කියන්නේ ඉතිපසු දෙයක් නෙමෙයිනේ. ඔකෙදි මොනත් එහෙම පුතාට කියලා ඔක්කොම වැඩ කරගන්න ඕනේ. මගේ දුවට පුදු සරණයි. මං ඇවිත් යන්න එන්නම් ඉක්මනට ඔය පැත්තේ. පුතාට කියලා සේරම වැඩ කරගන්න පුතේ. එළියට බහින්න එපා. කකුල බිම තියන්න එපා හොඳේ.